අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන ඉතාම වැදගත් වෙන මාතෘකාවක් අපි ගිය සති කීපය තුල එක් මාතෘකා අපි කතා කරා. ඒක ඉතාම වැදගත් වෙනවා. ඒක බලපු නැති අය ඉන්නවා නම් නැවත මුලින් ඉඳලා ගිහින් බලන්න. ඔබගේ ජීවිතයේ ඉන්න තැනින් යම්කිසි ස්ටෙප් එකක් උඩට එන්න මේ වීඩියෝ සීරීස් එක ඔබට ඉතාම වැදගත් වෙයි කියලා මම හිතනවා. ඒ නිසා මේක මුලින් ඉඳලා නැවත බලන්න බලපු නැති අය. ඒ වගේම මේ වීඩියෝස් හොඳයි කියලා ඔබට හිතෙනවා නම් අපිව ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම වැදගත්ම එක තමයි අපිව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතෙන්දී ඔබට අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කර සැනින් ඔබට බලන්න අවස්ථාව ලැබෙනවා. එතකොට අද මාතෘකාව තමයි ඔබගේ මේ ඉලක්කයක් වෙත ඔබ ළඟා වෙද්දී ඔබ වෙනස් පුද්ගලයෙක් වෙද්දී ඔබගේ ජීවිතය තුළ ඔබගේ වටපිටාව තුළ ඔබ කරන දිනචර්යාව තුළ කොහොමද ඔබ වෙනස් කිරීම කරන්න ඕනේ කියන එක. දැන් හිතන්න ඔබගේ පවුලේ ඔබගේ මුතුන් මිත්තන්ගේ ඔබගේ නෑදෑයන්ගේ වටපිටාවේ ඔබ බැලුවොත් ඔබට තේරෙනවා ඇති සාමාන්‍යයෙන් ලොකු වෙනස්කමක් කරපු කෙනෙක් පවුලේ නැතුව ඇති. කියන්නේ ඉහළ තලයේ ජීවිතයේ ඉහළ තලයට ගියපු කෙනෙක් සමහර විට ඔබගේ පවුලේ නැතුව ඇති. එතකොට ඔබ මේ ජීවත් වෙන්නේ ඒ මිනිසුත් එක්කනේ, ඒ පවුලේ සමාජිකයොත් එක්කනේ, ඒ නෑදෑයොත් එක්කනේ, ඒ යාළුවොත් එක්කනේ. එතකොට ඒගොල්ලෝ අර ලොකු වෙනසක් කරලා නැත්තම් ජීවිතය තුළ අලුත් දේවල් අත්හදා බලලා නැත්තම් ඉහළ තැනක ජීවිතේ ගිහිල්ලා නැත්තම් රැකියාවේ ඉහළ තැනකට ගිහිල්ලා නැත්තම් සාමාන්‍යයෙන් තමන් කරන දේ කරගෙන විතරක් නම් ඉන්නේ ඔබ අර බලද්දී එයාලගේ ජීවිත දිහා ඔබටත් හිතෙනවා මේගොල්ලෝ ලොකු තැන් වලට ගිහිල්ලා නැහැ, එහෙනම් ඉතින් මටත් ඒකම තමයි උරුම වෙන්නේ වගේ අදහසක් එන්න පුළුවන් ඔබට. ඒක තමයි ඇත්ත තත්ත්වය. හරිද? එතකොට ඔබ මොකද්ද මේකෙදි කරන්න ඕන? ඔයාගේ පවුලේ අතීතය ගත්තොත් කවුරුත් ඉහළටම ගිහිල්ලා නැතුව ඇති. හැබැයි ඔබට ඒ වෙනස කරන්න ඕනේ නම් ඔබගේ දිනචර්යාවේ ඉඳලා ඔබගේ පැෂන් එකේ ඉඳලා ඔයාගේ ටයිම් එක මැනේජ් කරන තැන ඉඳලා මිනිස්සු ආශ්‍රය කරන තැන ඉඳලා හැම දෙයක්ම හොඳට ඇනලයිස් කරලා ඔබ මේක ලස්සනට ප්ලෑන් කරගන්න ඕනේ. ඒක ඊටාම වැදගත් වෙනවා. එහෙම කරේ නැත්නම් ඔබටත් වෙන්නේ බර සාමාන්‍ය පවුලේ සාමාන්‍ය රැකියාවක් කරගෙන දවස වේල හොයාගෙන ජීවත් වෙන මිනිස්සෙක් බවට පත් වෙනවා. විසක් අලුත් දේවල් කළා, අලුත් තැන් වලට යන්න, එක්ස්ප්ලෝර් කරන්න නේද? ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක ගන්න. ඒ දේවල් වලට ඔබට යන්න හිතෙන්නේ නැහැ. ඒ වගේම එහෙම හිතුණත් කාගෙන්වත් සපෝට් එකක් නැති වෙනකොට ඔබ ඩිස්කරේජ් වෙලා ඔබ හිතනවා එහෙනම් මේක තමයි මට උරුම වෙච්ච ජීවිතය කියලා. එහෙනම් ඔබ මොකද්ද කරන්න ඕන? මෙන්න මේ ඉන්න ලෙවල් එකෙන් ඊළඟ ලෙවල් එකට යන්න ඔබ ලස්සන දිනචරියාවක් හදාගන්න ඕන. මේ දිනචරියාව අපි කියනවා නේද ඩේලි රුටීන් එක කියලා. මේ ඩේලි රුටීන් එක ඔබ හදාගත්තොත් ඔයාගේ පැෂන් එකත් එක්ක ඔයා ආස කරන රැකියාවත් එක්ක අලයින් වෙන විදියට ඔබව මේ සාර්ථකත්වයට යන එක ඉතාම ලේසි. ඔබගේ පැෂන් එක ඔබ අඳුරගත්තට පස්සේ ඔබගේ පැෂන් එක කියන්නේ මේ ආසාවනේ, ඔබ කරන්න කැමති රැකියාවනේ නේද? ඔබ කරන්න කැමති රැකියාවට අපි කියනවා පැෂන් එක කියලා. ආස කරන දේ. මේක ඉස්සෙල්ලා හොයා ගන්න ඕනේ. මේක හොයාගත්තට පස්සේ ඒකට ඔබ වැඩ කරන්න ඕන දිනපතා. නේද? පැය 24න් අඩුම ගානේ පැය 16ක්වත් ඔබේ මේ පැෂන් එක ලෙවල් අප් කරන්න, ඉම්ප්‍රූව් කරන්න,
ඩෙවලොප් කරන්න වැඩ කරන්න ඕනේ. අන්න ඒක තමයි ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ. ඔයාගේ big dream එකක් තියෙනවා. මේ big dream එකට යන්න ඔබ daily plan out කරගන්න. daily plan out කරගත්තට පස්සේ ඔබ දන්නවා ඔබ කොහොමද මේ ඉලක්කයට ළඟා වෙන්නේ කියලා. අද දවසේ පොඩි කොටසක් ඔබ කරනවා. ඒ කොටස ඔබගේ අවුරුද්ද අවසානයේදී ඔබ බලාපොරොත්තු වෙන රිසල්ට් එකට යන්න ලොකු මෙහෙයක් කරනවා. මේ පියවරෙන් පියවර step by step ඔබ කරන දේ තුල ඔබට සාර්ථකත්වයට යන්න පුළුවන්කමක් ලැබෙනවා. එහෙනම් අද දවසේ මම ඔයාලට කියන්න බලාපොරොත්තු වෙච්ච වැදගත් දෙයම තමයි passion එක. ඔයාගේ ආසාව අඳුර ගන්න ඕනේ. passion එක කියන්නේ මොකක්ද කියලා අඳුර ගන්න. ඒ අඳුරගත්ත passion එකට ඒ කියන වාස කරන දෙයට දවසේ වැඩිම කාලයක් වෙන් කරන්න. ඒ වෙනුවෙන් වැඩ කරන්න මහන්සි වෙන්න. එතකොට ඔබගේ අනාගත ඉලක්කයට යන්න සාර්ථකත්වයේ ඉහළම තැනට යන්න මේක හොඳම හේතුවක් වෙනවා. එතකොට ඔබේ අර පවුලේ හිටපු සාමාන්‍ය අයගෙන් ඔබ වෙනස් පුද්ගලයෙක් විදියට හැමෝම අඳුර ගන්න. ඇයි? ඔබ වෙනස්. ඔබ වෙනස් කියන්නේ ඔබ ඉන්න තැනින් ඉතාමත් ඉහළම තැනකට ඔබ ගිහිල්ලා තියෙන්නේ. මොකද ඔයාගේ passion එක අඳුරගෙන ඒ වෙනුවෙන් ඔබ වැඩ කරන නිසා. එහෙනම් all the best.